අයිවන් කොහොමද කිව්වා වගේ මේ අලුත් වාහනයි පරණ වාහන දෙකම ගැන දැනුමක් දෙනවා කියලා කිව්වම ඒක තමයි කරන්නේ. මම දැන් මම පෙන්නන ඔයාලට E13 FE12 එකට ආපු එන්ජින් එකක් මේ 1.3 එන්ජින් එක අපි 1.5 කරන්න යන්නේ. 1.5 කරනකොට තියෙන ප්‍රශ්න ටිකක් හම්බුණා. ඒ ප්‍රශ්න ටික කතා කරන්න ඕනේ. මූලිකව ඔයාලට 1.3 එකේ 1.5 එන්ජින් එක තියෙනකොට මම මේ මැනිෆෝල්ඩ් එක මාරු කරන්න වෙනවා. මැනිෆෝල්ඩ් එකත් එක්ක කාබියුරේටර් එක මාරු කරන්න වෙනවා. මොකද කාබියුරේටර් සහ මැනිෆෝල්ඩ් එක ගැලපෙන්නේ නැහැ මේ 1.3 එකේ 1.5 එකට. තියන්න පුළුවන් කාබ් එක තියන්න මැනිෆෝල්ඩ් එක නම් කොහොමද තියන්න බෑ. මොකද ඔයාලට මෙතන එන වෝටර් ජැකට් එකේ ප්‍රශ්නේ එනවා. මෙන්න මේ වෝටර් ජැකට් එක 1.3 එකේ මැනිෆෝල්ඩ් එක පොඩි සහ මේ 1.5 එකේ මැනිෆෝල්ඩ් එක මේ 1.3 එකේ මෙන්න මේ කට නැහැ. ඒ වගේම මේ කාබ් එක අපිට 1.3 එකේ කාබ් එකම යූස් කරන්න පුළුවන්. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ 1.5 එන්ජින් එකට එන එක 1.5 කාබ් එක තියන්න. මොකද මේක සහ මේ ඔක්කොම ඩිසයින් කරලා තියෙන 1.5 කාබ් එකට. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මේකට 1.5 කාබ් එකම තියන්න කියලා. නමුත් ඒක දෙකම තියන්න පුළුවන්. අන්න ඒක මතක තියාගන්න. සහ මේකේ ටයිමින් මාක් තියත් ඔයාලා මතක තියාගන්න මේකේ ටයිමින් මාක් මෙන්න මේ මෙතන තියෙනවා. මෙතන ඉතලයක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ ඉතල. සහ ඔයාලා මේ පුලි එකේ මාක් එකක් බලන්න මට නම් මේකේ මාක් එක හොයාගන්න ඇත්තට බැරි වුණා. මේ මාක් එක මෙන්න මෙතන මාක් එකක් තියෙනවා මේකට තියාගන්න ඕන. සහ මේ ටැංක් එකේ මෙන්න මෙතන මාක් එක මේක තියාගන්න ඕන. මේ මාක් කිසිම දෙයක් නැති වුණත් ඔයාලට යන්න මම ක්‍රමේ කියලා දෙන්නම්. මේකේ මාක් ගොඩක් වෙලාවට මේ එන්ජින් එකේ නිෂ්පාදකයින් නම් මේකේ මාක්ස් තියලා තියෙන්නේ ඇත්තටම 4 වෙනි පිස්ටන් එකට කම්ප්‍රෙෂර් එනකොට තමයි මේකේ මාක් එක තියෙන්නේ. මොකද කියන්නේ මේකේ ඕලැප් එක අපි ඔයාලා ගන්න ඕලැප් එක ගැන හොයලා බලන්න. ඒක මුල් සිට කියන්නම මේක ඉන්ලට් කරනකොට එක්සෝස් එක වැහෙන ටයිම් එක. එතකොට කම්ප්‍රෙෂන් එක 4 වෙනි එකට යනවා. ඉතින් ඒ විදිහට තමයි මේක එන්ජින් මාක්ස් ගහලා තියෙන්නේ. නමුත් අපිට ඕන නම් 4 වෙනි එක ඕලැප් කරලා පළවෙනි එකට කම්ප්‍රෙෂර් එක ගන්නත් පුළුවන්. ඒක මම ඉදිරියේදී ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්.